දවසදී හිතන දේ වෙන්නේ වෙන දේ හිතා ගන්න බෑ. අපිට නැති දෙයක් අනෙකට තියෙනකොට ඒකට හූල්ලන්න පුරුදු වෙන්න එපා. කෝල් එකක් එනවලු මචං කෑල්ලක් හම්බුණා වරේ. බලන්න. මම මේ තරුණ මහත්තුරුන්ට බොහොම කරුණාවෙන් කියන්නේ. මේ තරුණයන්ට එහෙම කෝල් කීයක් එනවා දවස් වෙනකොට. මොකක් හරි මත්ද්‍රව්‍යයක් නේ. තරුණයෝ දැනටත් පොඩි ගහිලා රොද බැඳලා ඉන්නවා ලබන අවුරුද්දේ ධර්මශාලාවේ විවෘතයට සිල් සමාදන් වෙන්නේ. සමහර විට තරුණයන්ගේ ඇහුවොත් අදටත් දන්නේ අට සිල් දස් සිල් කියලා කියන කණ එකක්ද බොන එකක්ද කියලා. දැන් ඉඳන් ලෑස්ති මොකේද? කත්නෝරුවේ හාමුදුරුවෝගේ පන්සලේ සිල් ගන්න. වෛද්‍යවරයා මොනතරම් දක්ෂ වුණත් වාහනේ කැඩුනොත් යන්න ඕන අරනේ. මජං ගාගෙන ඉන්න බාස් කෙනෙක් ගාවට. ඇඟ කපන්න පුළුවන් වුණාට වාහන ගලවන්න බෑ. මද්ද්‍රව්‍ය වලට බැවෙච්ච තරුණයෝ